සෙල කෙනෙක් ඔයාටත් මෙහෙම කියනවාද? එහෙනම් ඇඩ්වාන්ස් එක යවන්න කලින් මේ කතාව අහලා ඉන්න. හොඳ ඩීල් එකක් මිස් වෙයි කියලා ගොඩක් අය ගොඩක් වෙලාවට හදිස්සියේ ඇඩ්වාන්ස් එක පේ කරනවා. හැබැයි ඔයා දන්නවද ස්කෑම කෙනෙක් කරන්නේ ඔයාව හදිස්සි කරන එක කියලා? ඉතින් ඇඩ්වාන්ස් එකක් යවන්න කලින් මේ දේවල් දැනගන්න. මට කෝ 100ක් විතර ඇවිත් තියෙනවා. දැන් ඔයා ඇඩ්වාන්ස් එක පේ කරේ නැත්නම් වෙන කෙනෙක්ට දෙන්න වෙනවා. කෙනෙක් ආවත් මේ තරම්ම ප්‍රෙෂර් කරනවා නම් ඔයාට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අනිත් දේ තමයි අලුත් විස්තර එල්ලන්න. අලුත් වීඩියෝ එකක්, අලුත් ෆොටෝ එකක් වගේ එකක් එක්ක අයිටම් එක ඇත්තටම තියෙනවද කියලා තහවුරු කරගන්න. ප්‍රොඩක්ට් එක දකින්න නැතුව කිසිම වෙලාවක පේමන්ට් එක කරන්න හදිස්සි වෙන්න එපා. හොඳම දේ තමයි ප්‍රොඩක්ට් එක දැකලා තහවුරු කරගත්තට පස්සේ පේමන්ට් එකයි ප්‍රොඩක්ට් එකයි දෙකම එකම වෙලාවෙදි හොමාරු කරගන්න එක. මොකද එතකොට සෙලර්ට වගේම බයටත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හොඳ ඩීල් එකක් මගහැරුණොත් තව ඩීල් එකක් හොයාගන්න පුළුවන්. හැබැයි ආගේ සල්ලි ඒ වගේ නැති වුණොත් අව හොයාගන්න පුළුවන් කියන එක සහතික කරන්න අමාරුයි නේද? ඉතින් ඔන්ලයින් ගනුදෙනුවක් කරන්න කලින් මේ දේවල් ටික චෙක් කරන්න. තව කෙනෙක්ට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න.